අනේ පැය 3ක් නිදිනවා අනිවාර්යෙන්. මගේ පහුගිය අවුරුදු ගානට මගේ එකම ෂෙඩියුල් එකක් යන්නේ පැය 3ක් මම නිදිනවා. අවුරුද්දකට දවස් 5ක් විතර ඊට වඩා වැඩියෙන් නිදිනවා. ඒ කියන්නේ ඔයාලට උනත් ටිකක් කට්ට කාලා දැන් මේ ටිකේ හිතන්නකො මේ මාස 7 ඒවා පැය 4ක් තමයි නිදියන්න ඕනේ කියන්නේ. ඒ පැය 4 නිදින විදියට පොඩක් පුරුදු වෙන්න. ඒක ඊට පස්සේ ඒක ස්ටේබල් වෙනවා. නිවාඩු කාලේට අර උදේ හැරෙන්නේ නිවාඩු කාලේ ඉවර වෙන අන්තිම හරිය හැරෙන්නේ දවල් 12ට එකට එහෙමනේ. ඒ විදිහට පුරුදු වෙන හින්දා. good morning. හරි එහෙම නේද? වැඩේ පටන් ගමු මේ පරක්කු වුණා ඉතින්. පරක්කු වුණේ මේකයි මේ ඊයේ අපි රෙකෝඩින් එකක් කරා මේ කැමරා ටීම් එකයි ඔක්කොමත් එක්ක මෙයාලා හැරිලා ඉන්නවා. අනේ උත් නැහැ නේ. නිදිද? හරි. ඊට පස්සේ මේ රෙකෝඩින් එකක් කරා ඒ ඉරුණ 4යි. මම සාමාන්‍ය පැය 3ක් නිදිනවා අනිවාර්යෙන්. මගේ පහුගිය අවුරුදු ගානට මගේ එකම ෂෙඩියුල් එකක් යන්නේ පැය 3ක් මම නිදිනවා. අවුරුද්දකට දවස් 5ක් විතර ඊට වඩා වැඩියෙන් නිදිනවා. හරිද? නිවාඩු කාලයට වගේ. ඒ කියන්නේ නිවාඩු කියන්නේ රිවිෂන් ඉවර වෙලා ආයි පටන් ගන්න කාලයක් තියෙනවනේ. නැත්තම් මම පැය 3 තමයි කොහොමද නිදියන්නේ. මගේ පුරුදු වෙලා තියෙන්නේ පැය 3ක් නිදියන්න. ඊයේ රෙකෝඩින් එකක් ඉවර කරා 4ට 3:45ට ඊට පස්සේ 4 වුණා මට එතෙන්ට යන්න ගිහිල්ලා මේ ඔයාලට ඊළඟ සතියේ විභාගයක් තියෙන යුනිට් ටෙස්ට් එකක්. හරිද? ඒක මම කියන්න විස්තර. දැන් එකපාරට කියන්නේ මේ කතන්දරයට කියන්න ඕනේ නේද? මේ ඒකේ තියෙන පේපර් එක අද ඉවර කරේ නැත්නම් ඉංග්‍රීසි මීඩියම් ට්‍රාන්ස්ලේෂන් කරලා print කරලා ඔක්කොම කරලා ඉවර කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඒක ඉවර කරනකොට 5යි 10යි 5යි කාලයි 5යි කාලට ඒක ඉවර කරලා හරි මං එහෙනම් 7ට හැරුණාම ඇතිනේ මට එන්න පොඩි වෙලාවක් යන්නේ 7ට හැරුණාම ඇති කියලා මේ නිදිය ගත්තා ලස්සන්ට එලාම්මයක් වැදුනා වන්න මතක නැහැ එකපාරටම හැරෙද්දි 8:30යි හරිද ඒකයි උනේ ඊට පස්සේ හැරිච්ච ගමන් මැසේජ් එකක් දැම්මා දාලා ආවා මේ ඒකයි උනේ ඒ කියන්නේ අර එකපාරටම කොහොම හරි නිින්ද ඒ පැය 3 නිින්ද යනවා වගේ සීන් එකක් තමයි දැන් වෙලා තින්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර පුරුදු වුණාට පස්සේ මේ වෙලාවටම තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔයාලට උනත් ටිකක් කට්ට කාලා දැන් මේ ටිකේ හිතන්නකො මේ මාස 7 ඒවා පැය 4ක් තමයි නිදියන්න ඕනේ කියලා. ඒ පැය 4 නිදියන විදියට පොඩක් පුරුදු වෙන්න. ඒක ඊට පස්සේ ඒක ස්ටේබල් වෙනවා. අර නිවාඩු කාලේට අර උදේ හැරෙන්නේ අර නිවාඩු කාලේ පටන් ගන්න පළවෙනි දවසේ උදේ හැරෙන සීන් එකක් තියෙනනේ. නිවාඩු කාලේ ඉවර වෙන අන්තිම හරිය හැරෙන්නේ දවල් 12ට එකට එහෙමනේ. ඒ විදිහට පුරුදු වෙන හින්දා. ඒකයි උනේ. ඊට පස්සේ මේ 8:30 වෙනකොට අර හොඳ වෙලාවට ලහිරු සර් හිටියා. මොකද අපි 8:00ට අපි මෙතන පටන් ගන්නවානේ සාමාන්‍යයෙන්. ඔයාලා පැය භාගයක් නැස්ති වුණා. ඒ 8:30ට හොඳ වෙලාවට ලහිරු සර් හිටියා. ලහිරු සර් 27 පන්තියක් අද එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාලා දෙනවා. 27 එක්ස්ට්‍රා ක්ලාස් එකක් කරලා ලහිරු සර් ඇවිල්ලා හිටියා. එයාට කතා කරලා කිව්වහම එයා 8:30 ඉඳන් ටට්ටක් ගාලා කරගෙන ගියා හොඳ වෙලාවට. හරිද? එතකොට මේ වැඩේ අපි කරගෙන යන්